අපි අද සාකච්ඡා කරන්නේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ට දැන් තියෙන එක්සෑම් එකේ එක්සාම්පල් එකක් තමයි අද මේ කතා කරන්නේ. කොහොමද ආන්සර් ෂීට් එකේ ආන්සර් මාක් කරන්නේ හරියටම නිවැරදි ආකාරයට කියන එක තමයි මුලින්ම ඔයගොල්ලන්ට කියන්නේ. පේපර් එකේ මොඩල් එක මේක. මෙන්න මේ වගේ තමයි ක්වෙස්චන් එන්නේ. මේ වගේ ඔයගොල්ලන්ට උගන්වපු සිලබස් එකෙන් තමයි පේපර් එක හදලා තියෙන්නේ. පිටින් කිසි දෙයක් නැහැ. හින්දා ඒ ටියුස් ටික ඔක්කොම පාඩම් කරපු කෙනෙකුට මේ එක්සෑම් එක පාස් වෙන්න පුළුවන්. මුලින්ම කියන්න පාස් වෙන්න ඕන කරන මාක්ස් ගාන මේ පාර කලින් අයට තිබුණ පේපර් එකකට වඩා ගොඩාක් ලේසි පේපර් එකක් තමයි මේ සැරේ තියෙන්නේ. පාස් වෙන්න ඕනේ මාක්ස් ගාන තමයි අ, ලකුණු 100න් 50ක් තියෙන්න ඕනේ. 100න් 50ක් ලබා ගන්න ඕන පාස් වෙන්න නම් එහෙම වුණොත් තමයි ඔයගොල්ලන්ට මේක පාස් වෙන්න පුළුවන් වෙන්නේ. right පාස් මාක් එක 150යි. ඔගලොන්ට ලකුණු ලැබෙන මේ විදියට මේක පහත ප්‍රකාශන සත්‍ය නම් අපි කියන true කියලා T අකුර අසත්‍ය නම් false වැරදි සත්‍ය නම් T අසත්‍ය නම් F තමයි දාන්න තියෙන්නේ. ඔයගලන්ට ලැබෙන්නේ මේ විදිහට ෆෝන් එකට PDF එක. ඔයගලන්ට මේ PDF එකේ මෙතන ලකුණු කරන්න බෑනේ පිළිතුරු. ඔයගලන්ට පිළිතුරු පත්‍රයක් දීලා තියෙනවා. එතකොට ඒකේ තමයි ආන්සර් මාක් කරන්න ඕනි. අපි බලමු මේ ප්‍රශ්න එන්නේ මොන වගේද කියලා නිකන් ඔයගොල්ලෝ බලන්න කොහොමද ප්‍රශ්න මොන වගේද කියලා. අපි බලමු. දැන් මේ තියෙන methotrexate. ඔයගොල්ලෝ දන්නවා MTX කියලා බෙහෙත් එකක් තුණ්ඩු වල කෙටියෙන් ලියන MTX කියලානේ. අපි කෙටියෙන් MTX කියලා කියන්නේ methotrexate වලට. එතකොට MTX methotrexate ඔස්ටියෝආතරයිටිස් සඳහා භාවිතා කරනු ලැබේ. ඒක හරිද වැරදිද? වැරදි. false. ඇයි? ඔස්ටියෝආතරයිටිස් නෙමෙයි අපි පාවිච්චි කරන්නේ මොකද? රුමටොයිඩ් ආතරයිටිස්. හරි. මෙත්‍රොරෙක්සේට් ඖෂධය දෙනු ලබන්නේ සතියට එක් මාත්‍රාවකි. ඒක නිවැරදි. ඒවා ගැන ඔක්කොම දැන් මේ වෙලාවේ තියරි උගන්වන්න යන්නේ නැහැ. one dose per week කියලා නෝට් එකේ තියෙනවා. right? එහෙනම් ඒක true. නිවැරදි නම් true. වැරදි නම් false. ඊට පස්සේ මෙත්‍රොරෙක්සේට් නිසා ඇතිවන side effect. අවම කිරීමට folic acid MTX ලබා දෙන දවසේම එකට ලබා දෙයි. අන්න ඒකින්ද වැරදි. මෙතොට්‍රෙක්සේට් නිසා ඇතිවන සයිඩ් ඉෆෙක්ට් අවම කරන්න ෆෝලික් ඇසිඩ් දෙනවා. ඒක හරි. හැබැයි MTX ලබා දෙන දවසේම එකට දෙන්නේ නැහැ. ඒක වැරදි. දැන් මේ වෙලාවේ උත්තර ආවේ කොහොමද කියලා දෙන්න යන්නේ නැහැ. ඒක ඔක්කොම ඉගෙනනවනේ අපි. right? ඒක false. වැරදි. right? ඊට පස්සේ ලෙෆ්ලොනොමයිඩ් රුමටොයිඩ් ආතරයිටිස් සඳහා භාවිතා කරනු ලැබේ. ඒක නිවැරදි. රුමටොයිඩ් ආතරයිටිස් වලට තමයි මේ MTX මෙත්‍රොරෙක්සේට් පාවිච්චි කරන්නේ. සල්ෆර්සැලසින් අල්සරේටිව් කොලයිටිස් සඳහා භාවිතා කරනු ලැබේ. ඒක හරි. true. නිවැරදි. හරි. මේ දේවල් තමයි ඔයගොල්ලෝගේ විභාගෙට එන්නේ ඔන්න ඔය වගේ ප්‍රශ්න. එන්නේ මොනවද? ඉන්ඩිකේෂන්. ඒ කියන්නේ ඉන්ඩිකේෂන් කියන්නේ මොනවද? සායනික භාවිත මොනවටද දෙන්නේ කියන එක ඉන්ඩිකේෂන්. ඊට පස්සේ සයිඩ් ඉෆෙක්ට් අහනවා. ඊට පස්සේ patient advice අහනවා. සමහර ඒ වගේ drugs group අහනවා. හරි? drugs group මොනවද කියලා අහනවා. අපි උදාහරණයක් දෙනවා. බීටා blockers කාණ්ඩයටත් ඖෂධ. right? ඊට පස්සේ අපි calcium channel blockers කාණ්ඩයටත් ඖෂධ වන්නේ. කිව්වහම calcium channel blockers කාණ්ඩයව මොනවද? ඊට පස්සේ බලමු ස්ටිරොයිඩ් කියන්නේ මොනවද? right? ඒතර ස්ටිරොයිඩ් ටික බලා ගන්න. හරි? ඊට පස්සේ බ්‍රොන්කෝඩයිලේටර් කියන්නේ මොනවද? එහෙම අර අපි කාණ්ඩ විදියට බෙදනවනේ බෙහෙත්. අනේ ඒ විදියට සාමාන්‍යයෙන් ගෲප්ස් ටිකක් බලා ගන්න. හරි? යුරිනරි ට්‍රැක් එකේ ඩ්‍රග්ස් පව අහනවා. හරි? ඔයගොල්ලන්ට උගන්වලා තියෙනවනේ යුරිනරි ට්‍රැක් එකේ ඩ්‍රග්ස්. ඒවත් පාඩම් කරගන්න. අර හිතන්නේ නැති ඩ්‍රග්ස් තියෙන යුරිනරි ට්‍රැක් එකේ ඒව පව පාඩම් කරන්න ඕනේ. හැම පාඩමෙම තියෙනවා. කාඩියෝවැස්කියුලර් තියෙනවා. සයිකෝതെරපියුටික්ස් හරි මානසික රෝග වලට දෙන ඖෂධ ඊට පස්සේ ස්නායු රෝග වලට දෙන ඖෂධ හරි ඒ වගේ හැම ලෙඩක්ම පාඩම් කර ගන්න ඕන හරි ඒ හැමදේම දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙ ඇල්සීමර් ඩිසීස් හරි මෙමරි ලොස් වලට හරි අපි සයිකෝටික්ස් ඩ්‍රග්ස් කරේ සයිකෝටික්ස් ඇන්ටි ડિප්‍රෙෂන් ඩ්‍රග්ස් කියන මොනවද මේ සයිකෝසිස් වල දෙන ඩ්‍රග්ස් මොනවද ඊට පස්සේ නියුරොලොජිකල් ඩ්‍රග්ස් මොනවද හරි මොනවද තියෙන ලෙඩ හරි ඒවත් එක්ක ඒ හැමදේම කාඩියෝවැස්කියුලර් වලත් එහෙමයි රෙස්පිරේටරි ට්‍රැක් එකත් එහෙමයි ගෑස්ට්‍රෝඉන්ටෙස්ටිනල් ට්‍රැක් එක හැම පාඩමම ඇන්ටිබයොටික් ඇන්ටිෆංගල් ඊට ඇන්තෙල්මින්ටික් කියන පණු රෝග හරි ඒ හැම පාඩමම කවර් වෙන විදිහට පේපර් එක හදලා තියෙන්නේ MCQ 20ක පේපර් එකක් හරි MCQ question
20ක් තියෙන්නේ. ඒතර එක ක්වෙස්චන් එකකට මිනිත්තු 2යි. එක ක්වෙස්චන් එකකට මිනිත්තු 2යි ලැබෙන්නේ. එතකොට ක්වෙස්චන් 20ට කාලය මිනිත්තු 40යි. කාලය මිනිත්තු 40යි ලැබෙන්නේ. මිනිත්තු 40ක් තුල ඔයගොල්ලෝ ඉවර කරන්න ඕනි. ඊට වඩා කාලය දෙන්නේ නැහැ. විනාඩි 40 යනකොට ඔයගොල්ලෝ PDF ලිව්ව ෆොටෝ එක මේ කොලේ උත්තර මාක් කරපු කොලේ ෆොටෝ එකක් ගහලා WhatsApp කරලා ඉවර වෙන්න ඕන මිනිත්තු 40 යද්දි. අනිවාර්යයෙන්ම ලකුණු 50ම තියෙන්න ඕන නැත්නම් පාස් වෙන්නේ නැහැ ෆේල්. ආයි ලියන්න වෙනවා එහෙනොත් ඊළඟ එක්සෑම් එක පාස් වෙන අනිවාර්ය 150ක් ගන්න ඕන. 150ක් කියන්නේ මෙහෙමයි ලකුණු ලැබෙන්නේ. තාම choice mark ලකුණු මාක් කරන විදිහ. හරි. MCQ මාක් කරන විදිහ කියලා දුන්නේ ඒක කියලා දෙන්නම් කොලේ ලකුණු ගන්න කොහොමද කියලා. ලකුණු ලැබෙන්නේ මෙහෙමයි. ප්‍රශ්න 20යිනේ තියෙන්නේ. ඔයාලට පේනවා එක ප්‍රශ්නෙක ප්‍රකාශන කීයක් තියෙනවද? A B C D E පහක් තියෙනවනේ. ඒතකොට එක ප්‍රශ්නයකට පහක් තියෙන. එහෙනම් ප්‍රශ්න 20ට ප්‍රකාශන කීයක් තියෙනවද? 20 පහ කියන්නේ 100ක් තියෙනවා. එතකොට එක ප්‍රකාශනයකට ඔයාලට ලැබෙන්නේ ධන ලකුණ. ධන එකක්. හරි. එතකොට ප්‍රකාශන පහට ලකුණු ධන පහක් නේ ලැබෙන්නේ. හරි ගියොත් ධන පහක්. අපි කීතමු ඔයාගේ 3ක් හරි ගිහිල්ලා. හරිද? 3ක් හරියනවා කියන්නේ ඔයාලට ලකුණු ලැබෙන්නේ ධන 3ක්. 3ක් හරියනවා කියන්නේ ධන 3ක් ලැබෙනවා. ඔයාගේ දෙකක් වරදිනවා. එතකොට ලැබෙන්නේ ළමයි ඍණ දෙකක්. දැන් මේ දෙක එකතු කරන්නකෝ. ධන 3යි ඍණ 2යි එකතු කරාම කීයද? උත්තරේ ධන 1යි. හරි. ඒ විදිහට තමයි ඔයාලට ලකුණු හම්බෙන්නේ. නැත්නම් ඔයාලට ලකුණු 3ක් හරි ගියා කියලා ලකුණු 3ම හම්බෙන්නේ නැහැ. මොකද වැරදි දෙකට ඔයාගේ ලකුණු දෙක හරි ගියපු එකෙන් කපලා දානවා. පැහැදිලිනේ? එතකොට ඔයාගේ ධන 4ක් හරි ගිහිල්ලා නෑ ධන 2ක් හරි ගිහිල්ලා ඍණ 3ක් වැරදුනොත් හරි එකතු කරාම ඔක එන්නේ ඍණ 1යිනේ. ඔය ඍණ 1 ඊළඟ එකට අරන් ගිහිල්ලා ලකුණු කපන්නේ නැහැ. මෙහෙම වුණොත් ඔයාගේ සම්පූර්ණ ලකුණ මෙතන බිඳුවයි කියලා දානවා. එතකොට මේ ප්‍රශ්නෙට ඔයාට සම්පූර්ණ ලකුණ බිඳුවයි හම්බෙලා තියෙන්නේ. තේරුණානේ? එතකොට ඔයාගේ දෙකක් හරි ගියට වැඩක් නැහැ. හරි ගියාට වඩා ඔයාගේ වැරදිලා තියෙනවා. එතකොට ඔයාට ඒ ප්‍රශ්නෙට සම්පූර්ණ ලකුණු අහිමි වෙනවා. ඒ හින්දා ඔයාට පුළුවන් වෙන්නේ එකක ක්වෙස්චන් එකක ප්‍රකාශන දෙකයිද ඒ ප්‍රකාශන දෙක තියාගන්න. පැහැදිලි ඔයාට ඒතකොට දෙකක් පුළුවන් නම් ඒ දෙක ගානේ දැන් ප්‍රශ්න 20න් අපි කියමු ප්‍රශ්න 20න් 10කට ඔයා දෙක ගානේ ලකුණු කරොත් ලකුණු 20යි. ඉතුරු 10ට තුන ගානේ ලකුණු කරොත් කීයද? 3 වරක් 10 30යි. 30යි 20යි කීයද? ලකුණු 50යි. අන්න ඒ විදිහට පාස් වෙන්න පුළුවන්. දෙකක් තුනක් ලකුණු කරලා හරියට දන්නවනම්. ඔය එහෙම නැතුව කනාවට එහෙම මෙහෙ ලකුණු කරොත් වෙන්නේ අර හරියට දන්න එකක් නැති වෙලා යනවා. හරි. ඔය විදිහට තමයි තියෙන්නේ. කාලය මිනිත්තු 40යි. පාස් වෙන්න ලකුණු 50ක් ගන්න ඕනි. හරියට කියවන්න ඕනි. අර O level කාලේ A level කාලේ වගේ එක උත්තරයක් තෝරලා ඒකට ඉර ගහන එක නෙමෙයි තියෙන්නේ. මොකද මේ තියෙන ප්‍රකාශන ඔක්කොම කියවලා එකිනෙක එක ගානේ හරිද වැරදිද කියලා වෙන වෙනම ලකුණු කරන්න වෙනවා. හරි. අපි බලමු උත්තර පත්‍රය කොහොමද ලකුණු කරන්නේ කියලා. දැන් මේකම ඔයා උත්තර පත්‍රය ලකුණු කරන විදිය බලමු.
හරි. මෙන්න මේ පිළිතුරු ආන්සර් ෂීට් එකේ දෙන ඔයගොල්ලෝ මේක මේ විදිහට print out අරන් තියෙන අනිවාර්යයෙන්ම ඔයා මුලින්ම ඔයාගේ නම ලියන්න ඕන. නම ක්ලාස් එක රෙජිස්ටර් වෙද්දි පාවිච්චි කරපු නම මෙතන ලියන්න ඕන. ඊට පස්සේ ඔයාගේ නික් නම්බර් එක, ඩෙන්ටිටි කාඩ් නම්බර් එක මෙතන ලියන්න ඕන. ඊට පස්සේ ඔයාගේ බැච් නම්බර් එක අනිවාර්යෙන් ලියන්න. ඔය ටික ලියන්න ඕනි අනිවාර්යෙන් පේපරේ ලියන්න කලින් මේක ඔයා ආන්සර් තෝරගත්ත ඒවා. දැන් අපි පළවෙනි ප්‍රශ්නේ දැන් ඔයාගේ දෙන පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ A කියන ප්‍රකාශනේ කියන ප්‍රකාශනය වල නිවැරදි නම් ඔයා මොකද කරන්න ඕනේ? නිවැරදි නම් T කියලා දාන්න ඕනේ. හරි. අපි ගන්න B කියන ප්‍රකාශනය ඔයා හරි කියලා කියනවා. හරි නම් ඒ T. ඒතකොට C කියන ප්‍රකාශනය ඔයා කියන වැරදි කියලා. වැරදි නම් F. මේ කොටුව මේ රවුම ඇතුලේ ඔයා දාන්න ඕනේ අකුර. T ද F ද කියලා. පැහැදිලි? ඊට පස්සේ මේක print out ගත්තාම ඊට වඩා ලොකුවට තියෙනවා. අට ලකුණු කරන්න පුළුවන්. D නිවැරදි නම් ඔයා T දානවා. එතකොට E වැරදි නම් ඔයා F දානවා. ඒ විදිහට පැහැදිලිද? ඒ කියන්නේ ප්‍රකාශන පහම ඔයා කියවන්න ඕන. කියවලා හරිද වැරදිද කියන එක අපි කියන පළවෙනි ප්‍රශ්නෙට අදාළ A කියන ප්‍රකාශනේ. පළවෙනි ප්‍රශ්නෙට අදාළ A කියන ප්‍රකාශය නිවැරදි නම් T. B කියන ප්‍රකාශය නිවැරදි නම් T. C කියන ප්‍රකාශනය වැරදි නම් F false කියන එක. D කියන ප්‍රකාශනය හරි නම් T. E කියන ප්‍රකාශනය වැරදි නම් F. ඔය විදිහට ඔයාට තියෙන ප්‍රශ්න 20යි. ඒ ප්‍රශ්න 20ට අදාළව ඔයා ආන්සර් මාක් කරන්න ඕන. මාක් කරලා මේක ෆොටෝ එක ගහලා එවන්න ඕන පැහැදිලිව. හරි. කාලය මිනිත්තු 40 දෙන්නේ 40 තුල අනිවාර්යයෙන් මෙවන්න ඕනි. ඊට පස්සේ එනව රිජෙක්ට් බලන්නේ නැහැ. හරි. සිග්නල් නැති ගැටලු ඉතින් ඒවා සිග්නල් තියෙන තැනකට ගිහින් ඒවා ටික කරගන්න. ඔය විදිහට තමයි මාක් කරන් තියෙන්නේ ලකුණු 50ම ලබා ගන්න ඕනි. වෙනත් විදිහට ලකුණු කරලා ඉරි ගහලා වෙන කොළ ලියවන්න එපා බලන්නේ නැහැ. හරි. එහෙනම් එක්සෑම් එක හොඳට කරන්න. එන හැමෝටම සුබ පැතුම්.